කූපම්මගේ දීරෙද්ද? පිස්සුනේ බං උඹලට. යකෝ තාම රෙදිය දන්නා නිදි වෙලෝ කියන කතාව. හෙළුවෙන් නාවුලා. එතකොට තමයි අපේ ශරීරයයි මේ ස්වභාව සම්බන්ධය අතර තියෙන අත්‍යන්ත සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. නිකන් උඹලට හිතෙන්නේ නැද්ද? මේ වතුර හරහා නිකන් අපේ ශරීරය පොළවත් එක්ක නිකන් අර්ත් වෙනවා කියලා. එහෙනම් දැනෙන්නේ නැද්ද? අර්ත් වෙනවා. හෙළුවෙන් නෑව. අඩේ හෙළුවෙන් නාන්න තිබ්බවා. හතලා මේ හතර අඩේ දුටු සතුටු කාර්යය නැත්තම්. අන්න ඒක උඹලගේ වැරද්ද. දැන් හිතපන්. කවුරු හරි කෙනෙක් උඹලා නානක දිහා බලාගෙන සතුටු වෙනවා කියන එකෙන් උඹලා සතුටු වෙලා ඌව සතුටු කරන්න පුළුවන් විදිහ එකක් මට තියෙනවා කියලා. යකෝ මනුස්සයෙක් සතුටු කරනවා කියන එක පට්ට පිනක්. අපි ඒක තමයි කරගන්න ඕන. මිනිස්සුන්ට දුක බෙදෙන එක නෙවෙයි කරන්න ඕන. ඒකයි පින. ඒකයි අපිට නැත්තේ. මේ රේන්කෝට් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. අපි දෙන්න යනවා. උඹත් යනවා. වන් රේන්කෝට් දාගෙන තෙමෙන්න ආසලයි.